කතන චිකිත්සාව. එහෙම නැත්නම් මේ ස්පීච් තෙරපි ගැන දෙමාපියන් අපෙන් විස්තර අහනකොට අපට වැඩිපුර කියන දෙයක් වෙන්නේ අපේ මේ දරුවගේ කතන හැකියාව විතරමයි අඩු. අනෙත් හැකියාවන් ඔක්කොම හොඳයි. අපට මෙන්න මේක හදාගන්න පුළුවන් නම් අනිත් හැම දෙයක්ම අපට ඉක්මනින්ම හදාගන්න පුළුවන් කියලා. ඔබත් ඔබේ දරුවා ගැන මෙන්න මේ විදිහට හිතනවා නම් මේ වීඩියෝ එක අවසාන වනතෙක් බලන්න. මම ඩිෂාන් ඩිසිල්වා. මම ස්පීච් ලැන්ග්වේජ් පැතොලොජිස්ට් කෙනෙක් සහ ඔඩියොලොජිස්ට් කෙනෙක් ලෙස කටයුතු කරනවා. මගේ මේ channel එකෙන් කතන සහ භාෂා අපහසුතාවයන් මෙන්ම ශ්‍රවණ අපහසුතාවයන් පිළිබඳව ඔබව දැනුවත් කරනවා. දෙමාපියන් කියන විදිහට මේ කතන ප්‍රමාදයක් තියෙන දරුවට කතන හැකියාව පමණයි අපහසුතාවයක් විදිහට තිබෙන්නේ. ඒ දරුවාගේ ගුරුවරුන් කියනවා දරුවා හොඳට පෙර පාසලේ එහෙම නැත්නම් පාසලේදී වැඩ කටයුතු කරනවා. ඒත් එකම දරුවාට කියන හැම දෙයක්ම හොඳට තේරෙනවා. දරුවා ගෙදර වැඩ හොඳටම කරනවා. මෙන්න මේ ආකාරයෙන් දේවල් ඒ දෙමාපියන් අපට නිරන්තරයෙන් කියනවා. මේ ආකාරයෙන් තම දරුවා ගැන දෙමාපියන් කියන දේ ගැන අපට හොඳ වැටහීමක් තිබෙනවා. මොකද දෙමාපියන් දන්නවා අපේ දරුවා ගෙදරදී හොඳට සෙල්ලම් කරනවා, සින්දු කියනවා, දුවලා පයින්නවා, කියන හැමදේම හොඳට තේරෙනවා. අපි සෙල්ලමක් දුන්නොත් ඒ සෙල්ලම තේරුම් ගන්නවා, බඩුවක් ගේන්න එකකින් ඒ බඩුව අරන් යනවා. මෙන්න මේ ආකාරයෙන් ක්‍රියාකාරකම් සියල්ලක්ම ගෙදරදී හොඳට කරනවා. එතකොට දෙමාපියන් නිරන්තරයෙන් කියන දෙයක් තමයි අපිට මේ දරුවගේ කතන හැකියාව විතරමයි අඩුපාඩුවක් විදිහට දකින්නේ. අනිත් ක්‍රියාකාරකම් නම් ඔක්කොම හොඳට කරනවා කියන. ඒත් එක්කම දෙමාපියන් තවත් කියන දෙයක් තමයි අපේ දරුවා කතා කරන්න හරිම කම්මැලි. දරුවට හොඳට තේරුම් ගන්න පුළුවන් වුණත් මේ දරුවගේ මේ දින කම්මැලිකම නිසා තමයි දරුවා කතා කරන්නේ නැත්තේ කියන. මෙන්න මෙයක් අපිට මේ දෙමාපියන්ගේ නිරන්තරයෙන් අහන්න පුළුවන් දෙයක් වෙනවා. ඒත් එක්කම ඔවුන් කියන දෙයක් වෙන්නේ දරුවට මොන හරි දෙයක් ඕනේ නම් අන්න ඒ අවස්ථාවේදී නම් දරුවා ඒ අවශ්‍යතාවය කියනවා. මේ වගේ එයාට ඕනම දෙයක් තිබුණොත් තමයි මේ දරුවා කතා කරන්නේ. ඒ නිසා අපට හිතෙන්නෙම මේ දරුවට මේ කම්මැලි නිසා තමයි දරුවා මේ කතා කරන්නේ නැත්තේ කියලා. හැබැයි මෙහිදී දෙමාපියන් තේරුම් ගත යුතු ප්‍රධාන දෙයක් තිබෙනවා. අපි මේ දරුවාගේ කතන සහ භාෂා හැකියාව ගැන පරීක්ෂා කරන බලන විට එතන මෙහිදී අපි මේ දරුවාගේ වචන කියන එක ගැන විතරක්ම අපි හිතන්නේ යන්නේ නැහැ. මොකද මේ දරුවාගේ වර්ධනයේදී මේ කතන සහ භාෂා හැකියාව සමගම දියුණු විය යුතු තවත් කුසලතාවන් රාශියක් තිබෙනවා. අපි මේ කුසලතාවයන් නිවැරදිව හඳුනාගෙන ඒ දේවල් ඒ දරුවාගේ වයසට අනුව වර්ධනය වී තිබෙනවාද කියන එක ගැන අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මෙහිදී විශේෂයෙන්ම මේ දරුවාගේ ඇටෙන්ෂන් එක එහෙම නැත්නම් මේ දරුවට අවධානය කොපමණ ප්‍රමාණයක් තිබෙනවා. මේ දරුවාට සීක්වන්ස් එකක් ෆලෝ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒ දරුවාට යම් දෙයක් කරන්න කිව්වොත් මේ ප්‍රථමයෙන් මොකද්ද, දෙවෙනිට මොකද්ද, තුන්වෙනිට මොනවද, හතරවෙනිට මොනවද, මෙන්න මේ ආකාරයෙන් ඒ පිළිවෙලකට අනුව ඒ දරුවාට ඒ ක්‍රියාව කරන්න පුළුවන්. ඒකම ඒ කරපු ක්‍රියාව නැවත අපට පෙරලා ඒ කරපු දේ කියන්න හැකියාවක් තිබෙනවා. ඒකම ඒ දරුවාගේ සෙල්ලම් කිරීමේ හැකියාව, ප්ලේ ස්කිල් එක. මොන ආකාරයෙන්ද මේ දරුවාගේ සෙල්ලම් කිරීමේ හැකියාව තිබෙන්නේ? මේ දරුවාගේ සංකීර්ණ සෙල්ලම් බඩුවක් සමග ක්‍රියා කරන්න පුළුවන්. එහෙම නැත්නම් සරල සෙල්ලම් බඩුවක් සමග විතරයිද මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ප්ලේ ටයිප් එක මොකද්ද? මීනින්ග්ෆුල් ප්ලේ දරුවට තිබෙනවද? ප්‍රිටෙන්ඩ් ප්ලේ තිබෙනවද? මේ ආකාරයෙන් ඒ ප්ලේ එක ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒත් එකම ඒ දරුවාගේ වයසට අනුව ඒ දරුවාගේ තේරුම් ගැනීමේ හැකියාවක් තිබෙනවාද කියන එක අපි හොඳින් පැහැදිලි කරගත යුතුයි. මොකද දරුවාගේ වයස අවුරුදු 2ක් නම් ඒ දරුවාට මේ 2 step command එකක් follow කිරීමේ හැකියාව තිබෙනවා. දරුවාගේ වයස 3ක් 4ක් වෙනකොට ඒ වයස අනුව ඒ කල යුතු ස්ටෙප් ගානක් නිරන්තරයෙන් වැඩි වෙනවා. ඒත් එක්කම මේ දරුවාගේ මේ සෝෂල් ස්කිල් එක අපි ඒ දරුවා අපි එලිමහන එකගෙන ගියොත් අනිත් දරුවන් සමග කොහොමද එකතු වෙන්නේ? ඒ දරුවන් සමග එකතු වී කතා කරනවාද? ටර්න් ටේක් කරන්නේ කොහොමද? මම කතා කරනවා උත්තරයක් දෙනවා. ප්‍රශ්නයකට උත්තරයක් දෙනවා. ප්‍රශ්නයක් අහනවා. මේ ආකාරයෙන් ස්කිල්ස් රාශියක් අපි මේ දරුවන්ගේ මේ කතන සහ භාෂා හැකියාව වර්ධනය සමග පරීක්ෂා කළ යුතුයි. ඒත් එකම මේ දරුවට මේ ඉමිටේෂන් ස්කිල් එක තිබෙනවාද?
එහෙම නැත්නම් අපි දෙයක් කරාට පස්සේ ඒ දේ කොපි කිරීමේ හැකියාව තිබෙනවා. මෙහිදී අපට motor imitation, verbal imitation කියලා අපට මේ කොටස් දෙකකට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ හැකියාව දරුවාගේ ඒ අවශ්‍ය මට්ටමින් තිබෙනවාද කියන එක පරීක්ෂා කරන්න ඕනේ. මීට අමතරව ඒ දරුවාගේ confidence level එක කොහොමද? ඒ දරුවා පිරිසක් ඉදිරියේ කතා කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් බොහෝ වෙලාවට කතා නොකර ඉන්නවද? මෙන්න මේ දේවල් අපි හොඳින් පරීක්ෂා කරනවා. එතකොට ඔබ මගෙන් අහන්න පුළුවන් මේ දේවල් වලට මේ කතනය හැකියාවත් එහෙම නැත්නම් මේ ස්පීච් එකත් එක්ක තිබෙන කනෙක්ෂන් එක මොකක්ද කියලා. ඔව්. ඇත්තටම මේ සියල්ලක්ම අපේ කමියුනිකේෂන් එකත් එක්ක සම්බන්ධයි. ඒකට මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් දරුවාට ඇටෙන්ෂන් එක දෙන්න බැරි නම් ඒ දරුවාගේ කතන සහ භාෂා හැකියාව වර්ධනය නම් එය ලොකුවට බලපාන. ඒ තුම ඒ දරුවාගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක නැත්තම් එය තවත් ආකාරයෙන් ඒ දරුවාගේ කතන සහ භාෂා හැකියාවට බලපාන. මේ ආකාරයෙන් මේ ස්කිල් සියල්ලම ඉතාමත් වැදගත් වෙනවා මේ දරුවෙක්ගේ කතන සහ භාෂා හැකියාව වර්ධනයට. එතකොට මේ දෙමාපියන් කියනවානේ අපේ දරුවගේ මේ කතන හැකියාව පමණමයි අඩු වෙලා තියෙන්නේ. අනිත් ස්කිල්ස් නම් ඔක්කොම හොඳට තිබුණා. නමුත් ඇත්තටම අපි මේ දරුවාව අපි ස්පීච් ඇසෙස්මන්ට් එකට ආවට පසු පරීක්ෂා කරන බලනකොට ඒ දරුවාගේ මේ මම අර ඉහතදී කියපු ස්කිල්ස් වල ලොකු අඩුපාඩු අපි දකිනවා. මම කලින් කිව්වා බොහෝ දෙමාපියන් කියනවා නෑ නෑ අපේ දරුවා මේ හැම දෙයක්ම කරනවා කියලා. ඔව්. ඒ දෙමාපියන්ට ඇත්තටම ඒ දරුවා දකින හැම වෙලෙම දරුවා යම් ක්‍රියාකාරකම් කරනවා කියලා තමයි ඔවුන්ට තේරෙන්නේ. නමුත් ඇත්තටම එය ඒ දරුවාගේ වයසට අදාළව තිබෙනවාද කියන එක ගැන ඔවුන්ට නිවැරදි අදහසක් නැහැ. නමුත් කතන සහ භාෂා චිකිත්සකරුන් වන අපි දන්නවා මේ දරුවාගේ මේ එක් වයසට අනුව තිබිය යුතු කුසලතා වර්ගයන් කොහොමද කියලා සහ ඒ වර්ධනය කොපමණ ආකාරයෙන් වෙන්න ඕනද කියලා අපි නිවැරදිව දන්නවා. ඒ නිසා හැම විටම ඔබේ දරුවාගේ මෙවැනි කතන සහ භාෂා අපහසුතාවයක් තිබෙනවා නම් ඒ දරුවාගේ අනිත් හැකියාවන් ගැන ඔබ ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මෙහිදී අපි කිසිම විටක මේ දරුවාගේ කතන භාෂා හැකියාව විතරක් එහෙම නැත්නම් දරුවාගේ ඇටෙන්ෂන් එක විතරක් ඒ ආකාරයෙන් අපි බලන්නේ නැහැ. මොකද මේ සියල්ලක්ම එක යුනිට් එකක් ආකාරයෙන් තමයි වර්ධනය විය යුතු වන්නේ. අපි තවත් මේ සරල කරෝදී අපි ගෙදරක මේ ෆවුන්ඩේෂන් එකට දාන කුළුණු වගේ තමයි මේ එක ස්කිල්ස් අපි හඳුන්වන්නේ. එතකොට අපි නිවැරදිව ඒ ගෙදර හදන්න නම් ඒ කුළුණු ටික නිවැරදි ශවි ශක්තිය තිබෙන්න ඕන. මෙන්න මේ ආකාරයෙන් තමයි අපිට මේ සරලව හඳුන්වන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබත් ඔබේ දරුවා ගැන පොඩ්ඩක් හිතන්න. ඔබ ඔබේ දරුවාගේ වයසට අනුව නිවැරදි ආකාරයෙන් මේ ඉන්ස්ට්‍රක්ෂන් ෆලෝ කරනවා. 1 step command එකක් ෆලෝ කරන්න පුළුවන්. 3 step command එකක් ෆලෝ කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් ඔබ ඔබේ දරුවා ගැන හිතන්න. ඒතිම අපි දරුවාගේ යම් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්න නිවැරදිව වචන ගලපා උත්තරයක් දෙන්න පුළුවන්. ඒතිම අපි මේ දරුවාව ප්ලේග්‍රවුන්ඩ් එකට එකගෙන ගියොත් එහෙම නැත්නම් පාටි එකකට එකගෙන ගියොත් කොහොමද මේ දරුවා අනිත් දරුවන් සමග එකතු වෙන්නේ? සෙල්ලම් කරන්න යනවද? නැත්නම් තනියමද ඉන්න කැමති? ඒත් එක්කම දරුවාගේ විවිධ behaviors ඒ දරුවා අනිත් දරුවෙක් දැක්කොත් විවිධ වෙනස් ආකාරයෙන් ක්‍රියා කරනවා. මෙන්න මේ ගැන ඔබ දැනුවත් විය යුතුයි. මේක තවත් වැදගත් දෙයක් වෙන්නේ. කොහොමද මේ දරුවන් ඒ දරුවන්ගේ අවශ්‍යතාවයන් අනිත් පුද්ගලයන් සමග ප්‍රකාශ කරන්නේ කියලා. විශේෂයෙන්ම ගෙදරදී ඔබට මේ ඉතාමත් හොඳින් පරීක්ෂා කරගන්න පුළුවන්. හිතන්න දරුවට කෑම හරි නැත්නම් සෙල්ලම් බඩුවක් වගේ දෙයක් ඕන නම් කොහොමද මේ දරුවා මෙය අපෙන් ඉල්ලන්නේ? අන්න ඒ ගැන දෙමාපියන් හොඳට සැලකිලිමත් වෙන්න ඕන. දරුවාගේ මේ හැකියාවන් ඒ වයසට අනුව නැත්තම් ඒ ගැන ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මම මගේ මේ channel එකේ මේ දරුවාගේ එක් වයසට අනුව ඔවුන්ගේ තිබිය යුතු කුසලතා වර්ගයන් පිළිබඳව මම දැනුවත් වීමක් කරලා තිබෙනවා. ඔබ ඒ වීඩියෝස් බලලා නැත්නම් දැන් ඒ වීඩියෝ එක බලන්න. දැන් මම හිතනවා ඔබට මේ දරුවාගේ මේ ස්පීච් එක විතරක් නෙවෙයි අනිත් ස්කිල් ගැන ඔබ හොඳින් දැනුවත් විය යුතුයි කියන එක ගැන මම හිතනවා ඔබට යම් අවබෝධයක් ලැබුණා. මේ සම්බන්ධව මට ඔබට උදාහරණ රාශියක් දෙන්න. මොකද බොහෝ විට අපට මේ හමු වෙන දෙමාපියන් අපිට මුලින්ම කියන දේ තමයි අපට මේ දරුවාගේ මේ ස්පීච් එක හදාගත්තා නම් අනිත් වැඩ ටික අපිට ඉතාමත් ඉක්මනින්ම කරගන්න පුළුවන් කියලා. අපි මේ ආකාරයෙන් කියපු දරුවන් අපි ස්පීච් ඉවැලුවේෂන් එකේදී අපි ඒ දරුවා පරීක්ෂා කරන විට බොහෝ විට ඒ දරුවාගේ ඒ හැකියාවන් ඒ නිසි වයසට අදාළ ප්‍රමාණයෙන් නැහැ. ඒ අවස්ථාවේදී අපි මේ දෙමාපියන්ට මේ කතන චිකිත්සාව ආරම්භ කරන්න කිව්වට පස්සේ අපි අන්න එහිදී ඒ දරුවාගේ ඒ සියලු හැකියාවන් වර්ධනය කිරීමට කටයුතු කරනවා.
මෙහිදී ඔබ කිසිම විටකත් බය යුතු නැහැ අපිට මේ හැකියාවන් වර්ධනය කරගන්න අපහසු වෙයි කියලා. අපි ඒ දරුවාගේ හැකියාවන් සමග නිවැරදි ප්ලෑන් එකක් යටතේ තමයි මේ හැකියාවන් වර්ධනය කිරීම අපි ආරම්භ කරන්නේ. එතකොට දෙමාපියන් අපෙන් අහන්න පුළුවන්. එතකොට කොහොමද අපි මේ ගෙදරදි දරුවා අපිත් එක්ක හොඳට කතා කරන්නේ කොහොමද කියලා. අපි හොඳට පරීක්ෂා කරලා බැලුවොත් ඇත්තටම ඒ ගෙදර ඒ එන්වයරන්මන්ට් එකේ බොහෝ වෙලාවට ඔබ දන්නවා මේ දරුවෝ මොනවද ඉල්ලන්නේ. ඒ දරුවෝ පෙන්නපු ගමන් හෝ යම් ශබ්දයක් කරපු ගමන් ඔබ දන්නවා දරුවට මෙන්න මේ දේ තමයි අවශ්‍ය වෙන්නේ කියලා. අන්න එහිදී ඒ දරුවා ඒ වාචිකව එහෙම නැත්නම් වර්බල් අවුට්පුට් එකක් නැතුව නන් වර්බල් ආකාරයෙන් තමයි බොහෝ විට ඒ දරුවාගේ අවශ්‍යතාවයන් ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ නිසා තමයි ඒ අවස්ථාව ගොඩක් වෙලාවට දෙමාපියන්ගෙන් මග හැරෙන්නේ. මොකද ඒ දරුවා ගෙදරදී තමන්ගේ අවශ්‍යතාවයන් කොහොම හරි වෙනස් ආකාරයකින් ඉල්ල ගන්න නිසා. නමුත් මේ දරුවා තනියෙන් ඒ දරුවාගේ වැඩ කරන්න පටන් ගන්නකොට අන්න ඒ අවස්ථාවේදී ඔබට හොඳින් පේන්න පටන් ගන්නවා මේ දරුවාට තමන්ගේ අවශ්‍යතාවයන් නිවැරදිව කියන්න අමාරුයි නේද කියලා. අන්න ඒ අවස්ථාවේදී ඔබ ඉක්මනින්ම දරුවාව මේ කතර චිකිත්සකවරයෙක් වෙත යොමු කර ඒ අවශ්‍ය පහසුකම් සපයා ඒ දරුවාට ඒ හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථාව ලබා දෙන්න. මම නැවත වාරයක් කියනවා මේ දරුවා මේ කතා නොකර ඉන්නේ දරුවාගේ තිබෙන කම්මැලිකම නිසා නෙවෙයි. ඇත්තටම ඒ දරුවාට එවැනි ආකාරයෙන් කතා කිරීමට අවශ්‍ය වචන ප්‍රමාණය. එහෙම නැත්නම් ඒ vocabulary එක නැතිවීමත් මෙහිදී ප්‍රධානම අපි දකිනවා. අන්න ඒ අවස්ථාවේදී දරුවාට තමන්ගේ අවශ්‍යතාවය එහෙම නැත්නම් අදහස කියන්න බැරි වුණාම ඒ දරුවා විවිධ behaviors මගින් එහෙම නැත්නම් තරහ ගිහිල්ලා බඩු විසික් කළා එහෙම නැත්නම් දෙමාපියන්ට කොණ්ඩෙන් ඇදලා මෙන්න මේ ආකාරයෙන් ඒ තමන්ගේ තරහව හෝ ඒ අදහස ප්‍රකාශ කරගන්න උත්සාහ කරනවා. මේ නිසා ඔබේ දරුවාට මෙවැනි ගැටලුවක් තිබෙනවා නම් අපි මේක තව කල් දාමු. තව අවුරුදු 2ක් 3ක් ගියාට පස්සේ අපි බලමු. මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න යන්න එපා. ඒ නිසා ඉක්මනින්ම ඔබ මෙවැනි අවස්ථාවක් හඳුනාගත්තොත් කතන සහ භාෂා චිකිත්සකවරයෙකුගේ සහයෝගය ලබා ගන්න. ඔබ මේ අවස්ථාවන් මගහැර මෙය කල් දැම්මොත් ඒ දරුවාටම තමයි ලොකු බලපෑමක් ඇති කරන්නේ. මොකද දරුවාගේ වර්ධනය වීමත් සමග අනිත් හැකියාවන් අඩු වුණොත් ඒ හැකියාවන් නැවත ලබා ගැනීමට යම් ලොකු කාලයක් ගත වෙනවා. ඒ නිසා හැම වෙලෙම මෙවැනි දෙයක් දුටු විට දරුවාගේ කතන සහ භාෂා හැකියාව වර්ධනය සඳහා ප්‍රතිකාරවත යොමු වීම ප්‍රමාද කරන්න යන්න එපා. ඒ නිසා ඔබ නැවත වාරයක් මේ දරුවගේ කතන හැකියාව විතරයි අඩු අනිත් හැකියාවන් ඔක්කොම තියෙනවා කියලා කියන්න කලින් ඔබ මුලින්ම ඒ දරුවාගේ තිබෙන හැකියාවන් මොන මට්ටමේද තියෙන්නේ කියන එක ඔබම ඇනලයිස් කරන්න. ඒ විට එය ඉතාමත් ඔබට පහසු වෙනවා. ඔබ මොන තැනින්ද මේ ප්‍රතිකාර පටන් ගන්න අවශ්‍ය වෙන්නේ කියන එක ඔබටම හිතා ගන්න පුළුවන්. මෙහිදී ඔබට කළ හැකි හොඳම දේ වෙන්නේ මේ දරුවාට අවශ්‍ය සපෝට් එක ඉතාමත් ඉක්මනින් ලබා දෙන්න. එවිට ඒ දරුවාගේ හැකියාවන් ඉතාමත් ඉක්මනින් තමාගේ වයසට අනුව වර්ධනය කරගත හැකි වෙනවා. මෙහිදී දෙමාපියන් තවත් ඉතාමත් විශේෂයෙන් මතක තබා ගත දෙයක් වෙන්නේ මේ කමියුනිකේෂන් එක කියන්නේ වචන කතා කරන එක විතරක් නෙවෙයි. එහිදී ඒ හැකියාවන් වර්ධනය වීමට තව ගොඩක් ස්කිල්ස් ඒ එක්කම වර්ධනය විය යුතුයි. ඒ නිසා මේ සියල්ලක්ම අපි එකට වර්ධනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මම හිතනවා මේ වීඩියෝෙන් ඔබට යම් අදහසක් ලැබෙන්න ඇති. මේ දරුවාගේ මේ කතන සහ භාෂා හැකියාව වර්ධනයේදී මේ කතන චිකිත්සකවරුන් කොහොමද අපි මේ සහයෝගය ලබා ගන්නේ කියන එක ගැන. ඔබේ දරුවාගේ කතන සහ භාෂා හැකියාව වර්ධනයේ ප්‍රමාදයක් දකිනවා නම් ඔබ එය බයක් කරගත යුතු නැහැ. එහිදී ඔබ ඉක්මනින්ම මේ කතන සහ භාෂා චිකිත්සකවරයෙක් හමු වී ඒ අවශ්‍ය සහයෝගය ලබා ගන්න. කතන චිකිත්සකවරුන් වශයෙන් අපි ඔබේ තිබෙන ගැටලුව හොඳින් හඳුනා ගන්නවා. ඒ අනුව අපි දරුවාගේ කතන සහ භාෂා හැකියාව වර්ධනයට ඔබට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඒ නිසා ඔබ තනි වී නැහැ. අපි සෑම විටම ඔබට අවශ්‍ය දේ ඒ අනුව ඔබට කොහොමද කටයුතු කරන්න ඕන කියන එක ගැන ඔබව නිරන්තරයෙන් අපි ඔබව දැනුවත් කරනවා. අවශ්‍ය වන්නේ ඔබ ඒ සහයෝගය ලබා ගන්න එකයි. ඔබට හෝ වේ ආදරණීයන්ට මෙවැනි කතන සහ භාෂා අපහසුතාවයක් තිබෙනවා. ඉක්මනින්ම කතන සහ භාෂා චිකිත්සකවරයෙක් හමු වන්න. ඔබට මේ සම්බන්ධ බෙදෙන ඕනෑම ගැටලුවක් 07661 83යි 84යි 84 කියන අංකයට අමතා අපෙන් ඒවා අහන්න පුළුවන්. ඔබට මේ වීඩියෝෙන් යම් වටිනාකමක් ලැබුණා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න අමතක කරන්න එපා. ඒත් මේ වීඩියෝ එක තවත් දෙමාපියන් සමග ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබ තවමත් මගේ මේ channel එක subscribe කරලා නැත්නම් channel එක දැන්ම subscribe කරන්න. ඒත් එකම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එවිට මම අලුතෙන් අප්ඩේට් කරන වීඩියෝස් අප්ලෝඩ් කරන විගස
ඔබට නොටිෆිකේෂන් එකක් මගින් දැනුවත් වීමක් ලබා දෙනවා. බොහොම ස්තුතියි මගේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට. ආයිබෝවන්.